Python list methods ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. කලින් වීඩියෝ එකේ මම Python list ගැන එහෙම නැත්නම් list data type එක ගැන basically කතා කරා. අපි මේ list use කරනකොට අපි දැනගෙන ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි මේ methods කියන්නේ. එහෙම නැත්නම් list methods කියලාත් කියනවා. අපි සරලව මේ ගැන කතා කරමු. first method එක තමයි append කියලා කියන්නේ. මේ append කියන method එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ list එකේ අවසානට ඒ කියන්නේ මෙතන list එකේ අවසානට 1 2 3 4 5 6 7 8 9 10 කියලා 10 කියලා දීලා නැහැ 9 වලට නිකන් දීලා තියෙන්නේ අපිට අවසානට අලුතින් value එකක් add කරගන්න පුළුවන් මෙන්න මේ list එක මේ method එක පාවිච්චි කරලා මෙන්න append කියන method එක අපි ඒක කරන්නේ කොහොමද කියලා කතා කරමු මම හිතේ සරලව ඉතින් මේකේ වැඩි දෙයක් නැහැ මම මෙතන numbers කියලා මේක call කරලා අපිට මේ dot එකක් දීලා මම මෙතනදී append කියන keyword එක use කරලා brackets ඇතුළට අපිට අන්තිමට දෙන්න ඕනේ value එක මම මෙතන enter කරනවා enter කරලා යටින් print කරනවා අපේ variable එකේ නම numbers කියලා ඊළඟ මම මේක run කරන්නම් right අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ list එකේ අන්තිමට 10 කියන value එක add වෙලා තියෙනවා කලින් 9ට නිකන් තිබ්බේ දැන් 10 කියලා ඇඩ්ලා තියෙනවා මම මේ 9ට නිකන් ලිස්ට් එක print කරේ මම උඩින් මේ print එකක් දීලා තියෙන නිසා මම ඒක දීලා තියෙන්නේ මේකේ වෙනස අඳුර ගන්න පුළුවන් වෙන්න ඊළඟ method එක තමයි insert කියලා කියන්නේ මේ insert කියන method එකත් අර කලින් එකක් පාවිච්චි කරපු විදිහටම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ මේකෙදි කරන්න තියෙන්නේ අපිට මෙන්න මේ ලිස්ට් එකේ ඇතුළට අගයක් enter කරන්න. ඒ කියන්නේ මෙන්න මැදට දැන් අපි ඉස්සෙල්ලා enter කරේ append කියන එක අපි දැන් මේ අගට දැන් මේ මැදකට අපිට මොකක් හරි value එකක් අපිට දාගන්න ඕනේ නම් අපිට මේ insert කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අපිට කරන්න තියෙන කලින් method use කරපු විදිහටම මම මේක number කියලා call කරලා dot කියලා මම මෙතන insert කියලා දෙනවා. දීලා මෙතනදී මම දෙනවා මෙතන 2 කියලා දීලා මම comma එකක් දාලා මෙතන තවත් value එකක් දෙනවා 45 කියලා. ටිකක් ලොකු වගේක් දුන්නේ මම එහෙම මේ අඳුර ගන්න ලේසි වෙන්න. මම ඊට පස්සේ මම මේක print කරනවා. මම numbers කියලා print කරන්න. print කරලා ඉවරලා මම මේක run කරන්නම්. මෙන්න මේ දෙක කියන්නේ මොකද්ද කියලා මම කියන්නම්. අපි කලින් මේක run කළෙමු. right. අපිට ඔයාලට බලා ගන්න පුළුවන් කලින් මේ list එක මෙහෙම තියෙනවා. අපි අලුතින් දාපු එක 45 කියන එක මෙන්න මෙතනට add වෙලා තියෙනවා. මේ 1ටයි 2ටයි ඊට පස්සේ තියෙනවා 45 කියලා. මම මෙතන මේ 2 කියන value එක දැන් පොඩ්ඩක් වෙනස් කරනවා. එතනට මම දානවා 5 කියලා දාන්නම් මම නිකන් හිතලා දැම්මේ. දැන් run කරනවා. දැන් මේ 45 කියන එක මෙතනට ආවා. දැන් ඔයාලට හිතාගන්න පුළුවන් මොකද්ද මෙතන මේ value එක. ඒක තමයි අපි මේ number එකක් insert කරද්දී ඒකට අදාළ index එක. ඒක දාන්න ඕන තැනට දාලා index එක. දැන් මෙතන 5 කියලා තියෙන මේ 5 කේ තැනට දාලා index එක. මෙතන බිංදුව 1 2 3 4 5. index එක තමයි මේ 5 කියලා කියන්නේ. මෙතන තියෙන අපි දාන value එක. ඊළඟ method එක කතා කරොත් ඊළඟට අපි කතා කරන්නේ remove කියන method එක ගැන. මේ remove එකෙන් අපිට පුළුවන් අපේ list එකේ තියෙන value එකක් අපිට remove කරලා දාන්න. මම ඉතින් මේක සරලව call කරනවා. මෙන්න මේ විදිහට ඒකත් කලින් එක විදියමයි numbers.remove කියලා දාලා brackets ඇතුලේ මම දෙනවා මට remove කරන්න ඕන value එක. මම හිතන 5 කියලා දෙනවා. දීලා මම මේක print කරන්න. දීලා මම මේක run කරන්න. එතකොට බලා ගන්න පුළුවන් මෙතන 5 කියන value එක අයින් වෙලා ගිහිලා තියෙනවා. අපිට මෙතන ඕන value එකක් දෙන්න පුළුවන්. මම මෙතන දැන් 5 කියන එක නැතුව මම මෙතන 8 කියලා දෙන්න. දීලා run කරන්නම් ආපහු සැරයක්. එතකොට බලා ගන්න පුළුවන් 8 කියන value එක remove වෙලා තියෙනවා. 9 කියලා දෙන්න. ඊට පස්සේ run කරන්න. right. එතකොට 9 කියන value එක අපිට 9 මෙතන remove වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට method එක තමයි count කියලා කියන්නේ. මම මේක පැහැදිලි කරන්න කලින් මම මෙතන මේ තියෙන list එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මම මෙතන මෙන්න මේ විදියට මේ list එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. 2 කියලා මෙතනත් මම 2 කියලා value එකක් දාන්නම්. ඊට පස්සේ මම මෙතනදී තවත් 2 කියලා දාන්නම්. මේ විදිහට මම list එක පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඒකල මම මෙතනදී මම තවත් අලුතින් variable එක create කරගන්නම් count කියලා num count කියලා මම අලුතෙන් variable එකක් හදාගන්නම් ඒකලත් කලින් විදියමයි අපි මේක
මෙම කෝල් කරන්නේ කවුන්ට් කියලා දීලා මම මෙතන බ්‍රැකට්ස් ඇතුලේ මම මෙතන වැලියු එකක් දෙනවා 2 කියලා. දීලා ඉවර වෙලා මම මේක num count කියන එක අවුට්පුට් කරන්න. ඊට පස්සේ මම මේක print කරන්න. අපිට අවුට්පුට් එක විදිහට පහක් ආවා. 5 කියලා අවුට්පුට් එක ආවා. ඇත්තටම මෙතනදී මොකක්ද උනේ? මෙන්න මේ count කියන method එක පාවිච්චි කරලා අපිට පුළුවන් කරන්න මෙන්න මේ මම මෙතන මේ දීලා තියෙන value එක key පාරක් මෙන්න මේ list එක ඇතුලේ තියෙනවාද කියලා. ඔයාලට බලාගන්න පුළුවන්. දැන් මම මේක highlight කරනකොට මෙන්න මේ ID එකෙන්ම පෙන්නනවා. මේ 2 කියන value එක 5 තැනක තියෙනවා. ඊට මෙතනදී මේ output කරන්නේ මේන්න මේ value එක key පාරක් මේ list එක ඇතුලේ තියෙනවා. කොච්චර තියෙනවද? 5 වතාවක් තියෙනවා. count කියන method එක පාවිච්චි කරලා අපිට බලා ගන්න පුළුවන් මේ යම් කිසි value එකක් කොපමණ වාරයක් repeat වෙලා තියෙනවද ඒ අදාළ list එක ඇතුලේ තියෙනවද කියලා. ඊළඟට අපි කතා කරමු මේ extend කියන method එක. මේක නම් ටිකක් වැදගත් method එකක්. මේක කරන්න කලින් මම මෙතන දැන් කලින් මම numbers කියලා list එකක් හදාගෙන ඉතින් මම මේක rename කරගන්නවා numbers 1 කියලා. ඒකල මම තව මෙතනදී numbers 2 කියලා numbers 2 කියලා තව list එකක් මම create කරගන්නවා. ඒකට මම values කීපයක් දෙන්නම්. මම values ටිකක් දෙන්න මේ මෙන්න මේ values ටිකක් මම දෙනවා. දීලි ඉවරලා මම මෙතනදී කලින් විදියටම numbers 1 කියන එක මම call කරනවා. numbers 1 කියලා දීලා dot එකක් දීලා මම extend කරනවා. extend කියන keyword එක use කරලා extend method එක call කරලා එතනට මම brackets ඇතුළට දානවා numbers 2 කියලා. දීලා මම මෙතනදී print කරනවා numbers 1 කියන එක. numbers 1 කියන එක මම print කරලා මම මේක දැන් output කරනවා. මෙතනදී මම මෙතනත් වෙනස් කරන්න ඕනේ. numbers 1 කියලා දෙනවා. හරි. අපි මේක output කරලා බලමු. right. අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම මෙතනදී දැන් උනේ දැන් මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට මේ තියෙන කලින් list එක. මේ උඩ තියෙන list එක තමයි මේ මෙතන මේ print කරලා තියෙන මේ original list එක. මෙන්න මෙතනට තියෙන්නේ ඒ ටිකම තමයි. ඒතර මෙතනින් මෙහාට තියෙන්නේ මොකද්ද මේ? ඒ තමයි මම මේ දෙවෙනියට මේ declare කරපු list එක. ඇත්තටම මෙතනදී වෙලා තියෙන්නේ මේ කලින් මං හදලා තියෙන list එකට මේ පස්සේ හදපු list එක add කරා. ඒකේ අන්තිමට මේ add කරලා ඒක extend කරා. මුලින් හදපු number 1 කියන list එක number 2 කියන list එක පාවිච්චි කරලා extend කරපු එක තමයි මෙතනදී උනේ. index කියන method එක ගැන අපි කතා කරවුවොත් මේකත් කලින් විදියමයි. මම මෙතනදී අලුතින් variable එකක් හදා ගන්නවා num index කියලා. num index කියලා හදාගෙන මම මෙතනට sorry square brackets use කරනවා. මම මෙතන කලින් තියෙන list එකම call කරලා මෙතන dot ඊළඟ මම මෙතන index කියන method එක call කරනවා. index කියලා method එක call කරලා මම මෙතන brackets ඇතුළට දානවා value එකක් 89 කියලා. මම මෙතන මේ 89 කියලා මේ දැම්මේ මෙන්න මෙතන මේ 89 කියන තියෙන value එක. මෙතන 89 කියලා තියෙනවනේ. එන්නේ ඒක තමයි මම මෙතන දැම්මේ. දීලි ඉවරලා මම මේ num index කියන එක print කරනවා. num index කියන එක මම මෙතනදී print කරනවා. print කරලා අපි මේක run කරලා බලමු. එතකොට value එක 4 කියලා output වෙනවා. මොකද්ද මේ 4 කියන value එක? මෙතනදී මෙන්න මේ 89 කියලා. sorry හරි 89 කියන එක output කර මම මෙතන 89 කියන එක තමයි මෙතන දීලා තියෙන්නේ. ඒ 89 කියන value එකට අදාළ index එක තමයි මේ 4 කියලා කියන්නේ. මෙතන පළවෙනි index එක තමයි 0. දෙවෙනි value එකේ තියෙන index එක 1 2 3 4. ඒතර මෙන්න මේ value එකට අදාළ index එක තමයි මෙතනදී output වෙන්නේ. මෙන්න මේක අරගන්න වැඩේ තමයි මේ index කියන method එකෙන් කරන්නේ. ඊළඟ method එක තමයි මේ reverse කියලා කියන්නේ. මේ reverse කියන method එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ list එක අග ඉඳලා මුලට හදා ගන්න වෙනස් කර ගන්න. මම මෙතන ඒකත් කරලා පෙන්නනවා numbers කියලා දෙන්නම්. මම numbers.reverse මේක වැඩි දෙයක් කරන්න නැහැ. reverse කියලා දීලා brackets දෙක දීලා මේක සරලව output කරන්න දෙන්නේ. numbers කියලා output කරනවා. so මම මේක run කරන්න. ඊතරට බලා ගන්න බලන්න මුලින් ඉඳලා අගට මේ කලින්
මේ තියෙන ලිස්ට් එක අග ඉඳලා මුලට මේක අග ඉඳලා මුලට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක පැත්ත මාරු කරලා print කරනවා. 12 ඉඳලා 35 වෙනකන් තියෙන්නේ. මේක දැන් 35 ඉඳලා 12 වෙනකන් තියෙනවා. මෙන්න මේ විදිහට මේක ලිස්ට් එක අනිත් පැත්තට මාරු කරන එක තමයි මෙන්න මේ රිවර්ස් කියන එකෙන් කරන්නේ. ඊළඟ මෙතඩ් එක තමයි මේ sort කියන මෙතඩ් එක. මේක නම් ඇත්තටම හරිම ලස්සන මෙතඩ් එකක්. අපිට පුළුවන් මෙන්න මේ ලිස්ට් එකේ තියෙන මේ values ටික පොඩි මගේ ඉඳලා වැඩි මගේට එනකම් වෙනස් කරන්න. ඒ කියන්නේ පෙළ ගස්වන්න. පොඩි මගේ ඉඳලා වැඩි මගේට එනකම් වෙනස් කරන්න පුළුවන්. මෙතන මම මෙතන 12 කියන එක මෙතන 14 කරලා මෙතන 14 කියන එක 12 විදිහට වෙනස් කරන්න. පැහැදිලි වෙන්න. මම මේකට පොඩ්ඩක් පැහැදිලි වෙන්න මේක. ඊට පස්සේ මම මේක කලින් විදිහට මම මේක කෝල් කරන්නම් numbers.sort. ඉතින් මම කරා numbers right අපි මේක output කරවලමු. උඩින් print උනේ කලින් තිබිච්ච විදිය දැන් තියෙන්නේ sort උනාට පස්සේ. ඒ කියන්නේ මේ චූටින් පොඩි කුඩා මාගේ ඉඳලා වැඩි මාගේට නිකන් මෙයා ගානට ලස්සනට පෙළ ගස්සලා දෙනවා. sort කියන method එක පාවිච්චි කරලා අපිට එහෙම විදිය වැඩක් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ අවසාන method එක විදිහට මම කතා කරන්න යන්නේ clear කියන method එක. කියන්නේ මේ clear කියන method එකෙන් ඉතින් අපිට සරලව කරන්න තියෙන්නේ නමෙන්ම තේරෙනවනේ. clear මුළු list එකම අපිට clear කරලා දාන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම මේක output කරන්න. එතකොට බලාගන්න පුළුවන් මෙතන නිකන් brackets දෙක විතරක්ම පෙන්නනවා. මෙතන කලින් full list එක පෙන්නලා දැන් brackets දෙක පෙන්නනවා. මෙතන ඒ කියන්නේ මේ numbers කියන list එක full clear කරලා තියෙන්නේ. ඔක්කොම අයින් කරලා delete කරලා දාලා තියෙන්නේ. ඉතින් clear කියන list එකෙන් සරලව වෙන්නේ මෙන්න මේ දේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා මේකෙන් යම්කිසි දෙයක් ඔයා ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. වීඩියෝ එක ලයික් එකක් දාන්න ඔයාලගේ දන්න යාළුවෙක්ට වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. channel එක subscribe කරන්න bell icon එක click කරන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්න ඔයාලට සුබ දවසක්. ජය වේවා.